හයි කොහොමද? ඔන්න ඉතින් අද මගේ ෆස්ට් vlog එක ගේනවා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්කම එකතු වෙලා මේක බලාගෙන ඉන්න. ඉතින් අද ලස්සන තැනකට මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ ළමයි. ඉතින් යමු මාත් එක්ක. එන්න යමු මාත් එක්ක. මාර වැඩක් වුණා යාළුවනේ. පර්ස් එක අමතක වුණා මගේ. ඒක තියෙන්නේ අයියලා ගෙදර. එදා මම ටවුන් එකට ගිහින් අයියත් එක්ක මේ ගෙදරට ඇවිල්ලා තමයි අපේ ගෙදරට ආවේ. ඊට පස්සේ පර්ස් එක දාලා ඇවිල්ලා ඊට පස්සේ දැන් එදා ගේන්න අමතක වුණා. දැන් ඒක අරගෙන තමයි ටවුන් එකට යන්න එන්නේ. කාඩ් එකේ මොකක්ද පර්ස් එකේ. යන්කෝ කමක් නැහැ. මට තියෙන පුරුද්දල් ළමයි ඔය කොහේ හරි යන්න හදනකොට මොනවා හරි අමතක වෙනවා. ඔන්න දැන් පර්ස් එක ගත්තා ගෙදරට ඇවිල්ලා වීල් එකට කෝල් කරා එන්න. ඒ කියන්නේ ටවුන් එකට යන්න අපිට මෙතන ඉඳන් විනාඩි 20ක් විතර යනවා. ඉතින් පයින් ගියොත් එහෙම චුට්ටක් උඩට ગેප් එක වැඩි. ඒක නිසා නිකන් දාඩිය පෙරෙනවා. කොච්චර ලස්සනට ලෑස්තිලා ගියත් වැඩක් නැහැ. ටවුන් එකට යනකොට ඉතින් එහෙම යන්න බෑනේ කැත්තයිනේ නේද ළමයි ඉතින්. ඒක නිසා වීල් එක නිකන් ඉඳලා ටවුන් එකට යමු. ඔන්න ඉතින් වීල් එක නම් ආවා. ඊට පස්සේ අපි දැන් යන්න පිටත් වුණා. ඉතින් ටවුන් එකට ගිහිලා බස් එක යන්න ඕන. ඉතින් යමුකෝ. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක ඉන්න කොහෙද යන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ටික ටික ටවුන් එකට ලං වෙනවා. විනාඩි 5ක් වගේ තමයි යන්නේ මෙතන ඉඳන් වීල් එක ටවුන් එකට යනවා. ඉතින් බෙරගල ටවුන් එකෙන් චුට්ටක් පහළනේ අපි ඉන්නේ. ඉතින් බෙරගලට ගිහිල්ලා තමයි බස් එක යන්න ඕන හපුතලේට. ඉතින් හපුතලේ තියෙන ලස්සන ප්ලේස් එකක් බලන්න තමයි මං අද ඔයාලව එක්කගෙන යන්නේ. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න. අපි කොහෙද යන්නේ කියලා බලන්න පුළුවන් ඔයාට මාත් එක්කම දිගටම හිටියොත්. ඉතින් ටවුන් එකට ආවා. දැන් අපි බස් එකක් එනකන් තමයි ඉන්නේ. තාම බස් එකක් නම් ආවේ නැහැ. වැස්සක් නම් එන පාටක් නැහැ දැම්ම. මේ දවස් ටිකේ වහිනව අඩුයි මෙහෙට. බලමු වැස්සේ නැත්තම් හොඳයි අපිට. ඔන්න පොඩි ෂොප් එකකට ආවා. අපේ මල්ලි බබාට කොළ වගේක් ගන්න ඕන කියලා ස්කූල් වැඩවලට. එතකොටම බස් එකක් ආවා. අපි දෙන්න හපුතලේට ආවා. ඊට පස්සේ අපි දෙනකේ මායි මගේ මල්ලි. මම මල්ලි එක තමයි අද ගියේ. අයියා අද නිවාඩු නැහැනේ ඒක නිසා. ඉතින් ටවුන් එකට ආවා. අද එච්චර කට්ටිය නැහැ අද ටවුන් එකේ. සතිය දවස නිසා වෙන්න ඇති. ඊට පස්සේ තේ එකකුත් බිව්වා අපි දෙන්න. ඊට පස්සේ ආයෙත් වෑන් එකක නැගලා view point එකට ආවා. ඉතින් අද ඔයාලා මම එක්කගෙන ආවේ බෙරගල හපුතලේ අතර තියෙන මේ ලස්සන view point එක බලන්න. ඉතින් මෙතන තමයි place එක. ඉතින් මෙතන තියෙන සුන්දරත්වයේ විඳ ගන්න ඉස්සරහට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා. හායි ළමයි ඔන්න ඉතින් දැන් ඔයාලා බැලුවනේ මං කොහෙද යන්නේ කියලා. ඉතින් මං අද ආවේ හපුතලේ view point එකට. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. ඉතින් හපුතලේ view point එක, ඒ කියන්නේ හපුතලේ view points වලින් තියෙන ලස්සනම තැනක් තමයි මෙතන. මේ view point එකට ගොඩාක් තැන් පේනවා. පහළ පැත්තේ මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ටිකක් හුලක සැරයි. ඉතින් ලස්සන view එකක් තියෙන්නේ මෙතන. මම ඔයාලට රහසක් කියන්නද? රාවණා රජුගේ දඩු මොනරේ හපුතලේ තියනකොත් එයා විශ්වාස කරනවාද? මෙන්න මෙතන තියෙනවා දැක්කා නේද? ඔයාටත් පුළුවන් අන්න දඩු මොනරේට නැගලා ලස්සන ෆොටෝස් ගන්න විනෝද වෙන්න. ඉතින් මෙතන ගොඩාක් තැන් පේනවා. කූරගල පේනවා. ගොඩාක් ඒ කියන්නේ හම්බන්තොට ඒ කියන්නේ ඔය දැන් උඩවලව පැත්ත එහෙම ගොඩක් පේනවා. මම වැඩි විස්තර කරන්න දන්නේ නැහැ. මාත් මෙහෙට අලුත් වුණාට අර ඒ කියන්නේ ටිකක් කල් ඇවිල්ලා ඉතින් මාත් අවුරුදු 6ක් වෙනවා. ඇවිල්ලා වචනත් වැටෙනවා කතා කරනකොට. ඉතින් ඒ අවුරුදු 6 ඇතුළත මම ඉතින් අර ආවට මේ ඒ කියන්නේ මම දැන් හස්බන්ඩ්ගේ ගෙදර හිටියට මම එහෙම ඇවිදලා නැහැ කොහෙවත් එහෙම. ඒක නිසා වැඩි අර විස්තර කරන්න දන්නේ නැහැ. ඉතින් ගොඩක් විස්තර හොයාගෙන මම ඔයාලට පස්සේ වීඩියෝස් වලින් ඒ ගැන තවත් විස්තර ඔයාලට දෙන්නම්. ඉතින් ලස්සන view එකක් මෙතන තියෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. වචන වලට මට එන්නේ එච්චරයි මතක් වෙන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි මෙතන. ඔයාලා ඒ කියන්නේ ඔයාලා දෙන්න ආදරේ කරනවා නම් ඔයා ආදරේ කරන කෙනත් එක්ක ඉතින් ඒ නැතත් තනියෙන් ඔයාට ලස්සනට ඒ කියන්නේ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න මෙතනට එන්න පුළුවන්. ඔයාගේ හිත නිවා ගන්න මෙතනට එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාව ඒ කියන්නේ රිලැක්ස් කරගන්න, ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මෙතනට එන්න පුළුවන්. ඒ තරම් ලස්සන view එකක් මෙතන තියෙනවා. මං අද ඔයාලව එක්කගෙන ආවේ හපුතලේ තියෙන ලස්සන ප්ලේස් එකකට. ඒ තමයි හපුතලේ view point එක. ඉතින් හපුතලේ ටවුන් එකයි බෙරගල ටවුන් එකයි අතර තමයි මේ view point එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ ලොකේෂන් එක අනිවාර්යයෙන්ම මතක් වෙයි මෙතනින් කොහේ හරි යනකොට. ඉතින් මෙතන නවත්තලා ඔයත් අනිවාර්යයෙන්ම මෙතන නැවතිලා ලස්සන මේ view එක බලලා යන්න අමතක කරන්න එපා.
ඉතින් හපුතරේ තියෙන view points වලින් ලස්සනම view point එකක් තමයි මේ. ඉතින් මෙතනට ගොඩාක් ලස්සනට වටේටම පේනවා. ඉතින් ඒ වගේම තමයි හපුතරේ නගරය කියන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ඇල්ල තරම් කාර්යබහුල නැති, නුවරඑළිය තරම් කාර්යබහුල නැති ලස්සනම ලස්සන නගරයක්. ඉතින් මීදුම වලින් පිරුණ සෞම්‍ය දේශගුණයක් තියෙන ලස්සනම ලස්සන නගරයක් කිව්වොත් හරියටම හරි හපුතරේ කියන්නේ. ඉතින් හපුතරේ නගරයට එන ඔයත් මෙතන අනිවාර්යයෙන්ම නැවතිලා යන්න ඕනම ප්ලේස් එකක්. ඉතින් මෙතන ගොඩක් ලස්සන තැනක්. ඉතින් එහෙනම් ඔයාලට මම පෙන්නන්නම් මෙතන තියෙන view එක මොන වගේද කියලා. එන්නේ අම්මාත් එක්ක. වෙන දවස්වල නම් ගොඩාක් කට්ටිය මෙතනට එනවා. අද චුට්ටක් කට්ටිය අඩුයි. ඉතින් අර සුලිකුණාටයෙන් පස්සේ කියන්නේ ගොඩක් පැතිවල නාය ගියායේ ප්‍රශ්නත් එක්ක ගොඩක් කට්ටිය බය ඇති එන්න. ඉතින් මේ තියෙන්නේ රාවණ රජුගේ දඩු මොනරේ හදලා තියෙනවා මෙතන ලස්සනයි. ඉතින් මේකට නගලා ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. එන්න අපි ෆොටෝ එකක් එහෙම ගමු. මම ඔන්න දැන් නැගලානේ රාවණ රජුගේ දඩු මොණ්ඩේ හදලා තියෙනවා මෙතන. ඔන්න ඒකට ෆොටෝස් එහෙම ගන්න ගොඩක් කට්ටිය නැගලා. ඉතින් ගොඩක් ලස්සනයි මෙතන ළමයි. ඔයාලට බලන්න පුළුවන්. මේ බලන්නකො ලස්සන view එකක් මෙතන තියෙනවා. අර පහළ පැත්තෙන් කඳු පේන්නේ ගොඩක්. ඉතින් ඔයාලට මෙතනට එන්න පුළුවන්. මෙතනින් කොහේ යනවා නම් හපොත්තලේ පැත්තේ ට්‍රැවල් කරන්න යනවා නම් ඉතින් ගොඩක් ලස්සන තැනක් මේක. හපුතලේ ටවුන් එක කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 1431ක් උසින් පිහිටලා තියෙන සෞම්‍ය දේශගුණයක් තියෙන ලස්සනම ලස්සන නගරයක්. ඉතින් හපුතලේ ටවුන් එකට ගොඩක් මීදුම තමයි තියෙන්නේ. අද නම් මීදුම ටිකක් අඩුයි. ඉතින් ගොඩාක් ලස්සනයි මේ කදුපන්ති ඔක්කොම මීදුමෙන් වැහෙනවා හිටපු ගමන්. ඒක අර හරියට මේ වෙලාවට කියලා කියන්න බෑ. දවල් වෙලාවටත් මීදුම තියෙනවා, හවස් වෙලාවටත් මීදුම තියෙනවා. ඒක සැරින් සැරේ වෙනස් වෙනවා. ඉතින් ඔයා ඇවිල්ලාම මේ අත්දැකීම ගන්න ඕන. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයත් හපුතලේ එනවා නම් අනිවාර්යයෙන්ම අමතක කරන්නේ නැතුව මෙතෙන්ටත් ඇවිල්ලා යන්න. ඉතින් එහෙනම් අඳට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.